hx ශ්‍රිතයක් ගන්නවා. ඒ ශ්‍රිතය මම හඳුන්වනවා මෙන්න මේ විදියට. x වර්ගය කියලා එනවා x අසමානයි 1 කියන තැන්වලදී. x සමාන 1 කියන තැනදී එයාගේ අගය 4ක් වෙනවා. hx කියන එක්කෙනාගේ අගය 4ක් වෙනවා. එතකොට දැන් අපි මේ ශ්‍රිතය ප්‍රස්ථාරගත කරොත් අපිට එනවා මෙන්න මේ විදියට. y අක්ෂය අඳිනවා x අක්ෂය මේ විදිහට තියෙනවා. ඊට y අක්ෂය අපිට hx කියලා ගන්න පුළුවන්. x අක්ෂය මේ විදිහට ගන්න පුළුවන්. හරි. එතන මෙයාගේ එක ශ්‍රිතය එන්නේ අපි අන්දම ඔන්න ඔය විදිහට මෙතනට x වර්ගය කියන එක්කෙනා ඔය විදිහට එනවා. හරි. ඊට පස්සේ මෙතනදී 1 කියන තැනදී යාට අගය 4ට යනවා. ආයි මෙයා මම ඒක මෙහෙම ඇඳලා ඉන්නම්. හරි. එතකොට මේ විදිහට මේ තියෙන්නේ x වර්ගය කියන කෑල්ල. එතකොට x වර්ගය කියන ශ්‍රිතේ ඒ කොටස. හැබැයි x සමාන 1ේදී x සමාන 1ේදී මෙයා මෙතන හිස්. මෙතනදී මෙයාට අගයක් නැහැ. එතනදී මෙයාගේ ඇත්තම අගය වෙන්නේ දැන් අපි ගත්තොත් මේ x වර්ගය කියන එක්කෙනාට එක දැම්මොත් මෙතනට එන්න ඕන 1 කියන අගයනේ. හැබැයි මෙයාට 1 නෙමෙයි තියෙන්නේ. මෙයාට මේ x සමාන 1 කියන තැනදී මෙයා ඇත්තටම තියෙන්නේ 4 කියන අගය. ඔන්න ඔතන අගයක් තමයි තියෙන්නේ. මම කොළ පාටින් පෙන්නන්නම්. මෙන්න මෙතන මේ අගය තමයි තියෙන්නේ. x සමාන 1ේදී 4 ඉතුරු හැම තැනකදීම x වර්ගය කියන එකෙන් ඒ අදාළ අගයන් ටික එනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඍණ 1 කියලා. ඍණ 1ේදී අගය වෙන්නේ ධන 1යි. ඊට පස්සේ ඒ වගේ ඍණ 2ේදී ගත්තොත් එහෙම ඍණ 2ේදී අගය වෙන්නේ ධන 4යි. ඒ විදිහට අනිත් හැමතැනම x වර්ගයේ ආකාරයෙන් හැසිරෙනවා. හැබැයි x සමාන 1ේදී මෙයාගේ hx වල අගය වෙන්නේ 4යි. හරිද? හරි. එතකොට දැන් මේ වගේ එකක අපි සීමාව හොයන්නේ කොහොමද? අපි සීමාව කියන එක අපිට ලියන්න පුළුවන් ලිමිට්. මම ඒක වෙන පාටකින් ලියන්නම්. හරි. ලිමිට් කියලා අපිට ලියන්න පුළුවන්. ඔය ලිමිට් කියන එකේ ඉස්සරහ අකුරු 3 විතරක් අපි මේක පාවිච්චි කරන නොටේෂන් එකට අංකණයට. ඊට පස්සේ අපි ඒක ලියනවා x ආසන්න වෙනවා 1ට කියලා. ඒ කියන්නේ සීමාව x 1ට ආසන්න වෙද්දී මෙයාගේ ශ්‍රිතය කොහෙටද යන්නේ? hx කියලා ලියන්න පුළුවන්. හරි. දැන් ඕකේ විදිහට මෙයා ආසන්න වෙද්දී මොකද වෙන්නේ? මෙයා ආසන්න වෙද්දී x 1ට මෙහෙට මේ ධන පැත්තෙන් ආසන්න වෙන්න පුළුවන් ඍණ පැත්තෙන් ආසන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි පැත්තෙන් ආසන්න වෙන්න පුළුවන් අඩු පැත්තෙන් ආසන්න වෙන්න පුළුවන්. එතන වැඩි පැත්තෙන් සහ අඩු පැත්තෙන් ආසන්න වෙද්දී මෙන්න මේ hx අගය කොහෙටද යන්නේ කියන එක තමයි මේ බලන්නේ. h1 කියන එක අපි දන්නවනේ. h1 කියන්නේ කීයද? h1 කියන්නේ 1 කියන තැනදී මෙයා 4 ඇත්තටම. හරි. ඒ වුණාට දැන් අපි කිව්වනේ h1 හැරෙන්න අනිත් ඕනම තැනකදී මෙයාගේ අගය ඒ කියන්නේ මෙයාව වැඩ කරන්නේ x වර්ගය ආකාරයට. මෙතන මේ කියලා තියෙන එක. x1 හැරෙන්න අනිත් ඕනම තැනදී x වර්ගය ආකාරයට තමයි වැඩ කරන්නේ. එතකොට දැන් අපි ලිමිට් වලදී කරන්නේ අපි කවදා මේ එකට යන්නේ නැහැ. මේ එකට ආසන්න වෙද්දි මොකද කරන්න කියලා බලනවා. ඒ කියන්නේ x වලට එන්න පුළුවන් අගයන් තියෙන්නේ 2.1 sorry 0.9. හරි. 0.9 ඊට පස්සේ 0.999 ආයි 0.99999 ඔන්න ඔය වගේ එන්න මෙයා 9.99999 ඔන්න ඔමම මෙයා එකට ආසන්න වෙනවා. හැබැයි කවදාවත් එකට යන්නේ නැහැ. එකට යන්නේ නැහැ. එතකොට එකට යන්නේ නැහැ කියන්නේ එකට අසමානයි කියන්නේ. එකට අසමානයි නම් මේගොල්ලෝ වැඩ කරන්නේ හැම වෙලාවෙම x වර්ගය ආකාරයට. x වර්ගය ආකාරයට. එතකොට මේගොල්ලොම දැන් මේ x වලට මේ 0.9999 කියලා ගත්තට පස්සේ එතන මෙයාගේ වර්ගය එන්න ආසන්න වෙන්නේ 1ට. එතකොට මෙයාව අපි ලිමිට් එක ගත්තොත් මේකේ අනුව එතන මෙයාගේ x එක 1ට ආසන්න වෙද්දි මෙයාගේ hx එක ආසන්න වෙන්නේ 1ට. ඔය වගේම තමයි ධන පැත්තෙන් ගත්තා. ධන පැත්තෙන් ගත්තොත් කොහොමද තියෙන්නේ? 1.1 1.01 ආයි 1.0.00001 1.0.000 ඔන්න ඔහ ගොඩක් බින්දුත් එක්ක එකක් තියෙන පුළුවන්. එතන මෙයා එන්න ආසන්න වෙන්නේ 1ට. හැබැයි මෙයා 1ට ආසන්න වුණාට කවදාවත් 1 වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මෙයාව වර්ග විදිහට තමයි ගන්න වෙන්නේ. එතන මේකේ ආසන්න වෙන්න x වලට මේ අගයක් දැම්මොත් x වර්ගය කියන එක ආසන්න වෙන්නේ 1ට. හරිද? එතකොට ලිමිට් එක එන්නේ 1යි. අපි ඊට පස්සේ තව උදාහරණයකට යමු. අපි බලමු තව උදාහරණයක්. ඒ උදාහරණය අපි ගත්තොත්
ෆන්ක්ෂන් එකක් තියෙන. ඒ කියන්නේ ශ්‍රිතයක් තියෙනවා අපිට යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන් කියලා. යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන්. මේක දැනගන්න ඕනේ මම උදාහරණයක් විතරයි පෙන්නන්නේ. යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන්. ඔය ශ්‍රිතය ගත්තොත් එහෙම ඕක තියෙන්නේ අපි ලියන්නේ ux කියලා. ux මෙයා 1 වෙනවා x විශාලයි හෝ සමාන බිඳුවයි. ඊට පස්සේ මෙයා බිඳුව වෙනවා x බිඳුවට වඩා කුඩායි නම්. ඒ කියන්නේ x ධන පැත්ත හෝ බිඳුවක් නම් එයාගේ y යගේ 1යි x බිඳුවට වඩා කුඩායි නම් එයාගේ y යගේ බිඳුවයි. ඒතර අපි මේක ප්‍රස්ථාරයක් ඇඳුවොත් ඒක එන්නේ මේ විදිහට. මෙයා මේ ඍණ පැත්ත ගත්තොත් ඒ පැත්තේ බිඳුවයි. වෙන පාටකින් ගන්නවා. ඔය පැත්තේ හොම ඉන්නවා. හැබැයි බිඳුවේදී මෙයාගේ අගේ 1යි. බිඳුවේදී එයාගේ අගේ 1යි. ඊට පස්සේ ධන පැත්ත ගත්තොත් එයාගේ දිගටම අගේ 1යි. ඔන්න ඔය විදිහට තමයි මෙයාගේ යුනිට් ස්ටෙප් ෆන්ක්ෂන් එක කියන එක එන්නේ. මේක ඔය වගේ ශ්‍රිතයක්. හරි. දැන් අපි සැලකුවොත් මෙයාගේ මෙන්න මේ වගේ සීමාවක්. ලිමිට් x ආසන්න වෙනවා බිඳුවට. ඔය වගේ සීමාවක් ගත්තොත් මෙයාගේ මේකට එන උත්තරේ මොකක්ද? හරි. එතකොට මේ වගේ එකක් ගත්තම මෙයාව දෙපැත්තට කැඩෙනවා. දැන් අපිට මේක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ලිමිට් x ආසන්න වෙනවා බිඳුවේ ඍණ පැත්තේ. ux. තව එකක් තියෙනවා ලිමිට් x ආසන්න වෙනවා බිඳුවේ ධන පැත්තෙන් u. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙයා ඍණ පැත්තෙන් ආසන්න වෙනවා කියන්නේ මෙන්න මේ පැත්තෙන් ආසන්න වෙනවා. මේ පැත්තෙන් ආසන්න වෙනවා. ඒ ආසන්න වෙද්දි කොහෙටද මෙයා එන්න ආසන්න වෙන්නේ? මෙයා එන්න බිඳුවට ආසන්න වෙද්දි මෙයාගේ අගේ ආසන්න වෙන්නේ බිඳුවට. දැන් දිගටම එන්නේ බිඳුවටනේ. එතකොට මේක ලඟ වෙන. දැන් අපි මේක ලොකු කරලා ඇඳුත් එහෙම මේ පල්ලයට ලොකු කරලා ඇඳුත් ඔන්න ඔය විදිහට තියෙනවා. මෙතන ඇත්තටම මෙයා එන්න ආසන්න වෙන්නේ. දැන් මේකම ලොකු එකක් තමයි එන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මෙතන හිතන්න ඍණ එක තියෙන්නේ කියලා. එතකොට මෙයා තව ලොකු කරලා ඇඳලා කියන්නේ මෙතන ඇත්තන් තියෙන්නේ 0.0.0යි ඍණ 0.001. ඔන්න ඔය විදිහට මෙයා එන්න බිඳුවට තමයි ආසන්න වෙන්නේ. බිඳුවට ආසන්න වෙද්දි මෙයා කොහෙටද කියන්නේ y යගේ කොහෙටද ආසන්න වෙන්නේ කියන එක තමයි බලන්නේ. එතකොට මේ වගේ වෙලාවකදී මෙයා ඇත්තටම x බිඳුව වෙන්නේ නැහැ. x බිඳුවට ආසන්න වෙන එකක් තමයි වෙන්නේ. එතකොට මේක ඇත්තටම ආසන්න වෙන්නේ බිඳුවට. ඇත්තටම මේ පැත්තෙන් ආසන්න වෙන්නේ මෙයා එහෙම ලඟ වෙද්දි මෙයා ආසන්න වෙන්නේ බිඳුවට. හරි. ඒ වගේම ධන පැත්තෙන් ගත්තොත් මේක මේ පැත්තේ ඉඳන් දැන් මෙතන 1 කියලා තියෙනවනම් එකේ ඉඳන් මෙහි පැත්තට එන්න බිඳුවට ලඟ වෙද්දි මෙයා කොහෙටද ආසන්න වෙන්නේ කියලා තමයි බලන්නේ. එතකොට මෙයා මේ පැත්තෙන් ආසන්න වෙන්නේ ධන 1ට. දැන් මේ වගේ එකක් ගත්තොත් එහෙම දෙපැත්තකට තියෙන සීමා දෙකක්.